එදා කවිඳුගෙන් ගුටිකාපු කාවින්දයා කඳුළු බෙරාගෙන කාමරේ මුල්ලට වෙලා අඬද්දී ඇයට ඇත්තටම යථාර්ථය තේරුණා. ඉස්කෝලේ යන කාලේ ආදරේ කියන මිරිගුව පස්සේ ගිහින් ඇය විනාශ කරගත්තේ ඇගේම ලස්සන ජීවිතේ නේද කියලා ඇයට හිතුණා. පහුවදා උදේ කවිඳු කුලී වැඩට ගිය වෙලාවේ කාවින්දයා අන්තිම තීරණය ගත්තා. එදා ගෙදරින් පැනලා ආපු ඇය තමන්ගේ ඇඳුම් බෑග් එකත් අරගෙන ඇඬු කඳුලින්ම ආපහු තමන්ගේ අම්මා තාත්තා හොයාගෙන ගියා. අන්තිමේදී කවිඳුගේ කාවින්දයාගේ ඒ ලස්සන ආදර කතාව ගෙවල් වල ගුටි කෙලි ගිහින් පොලිසි ගානේ රස්තියාදු වෙලා උසාවියේ දික්කසාදයකින් කෙලවර වුණා. එදා ඉස්කෝලේ පාක් එකේදී එකිනෙකාට පණ දෙන්න කතා කරපු ඒ හිත් දෙක උසාවියෙන් එළියට ආවේ ආයේ කවදාවත් මූණ නොබලන මාරාන්තික හතුරෝ වගේ. අද කවිඳු කියන්නේ සමාජයේ කිසිම පිළිගැනීමක් නැති, තීර රස්සාවක් නැති, බීගෙන පාරවල් ගානේ වැටෙන අනාථයෙක්. කාවින්දයා අම්මා තාත්තා ගෙනත් දීපු වෙනත් කෙනෙක්ව කසාද බැඳලා හදවතේ ලොකු තුවාලයක් හංගගෙන මැරෙන්න බැරිකමට ජීවත් වෙනවා. හරි වයසේදී ගත්තු එක වැරදි තීරණයක් නිසා ලස්සනට තියෙන්න ඕන ජීවිත දෙකක්ම එහෙම අළු වෙලා ගියා. අද මේ කතාව අහන ඉස්කෝලේ යන වයසේ ඉන්න නංගියේ මල්ලියේ ආදරය කරන එකේ කිසිම වැරද්දක් නැහැ. හැබැයි ඉස්කෝලේ යන කාලේ තියෙන්නේ හොරෙන් පැනලා ගිහින් පවුල් කන්න නෙවෙයි. පොතපත අල්ලලා ජීවිතේ හදාගන්න. ස්ථිර ආදායමක් නැතුව, රස්සාවක් නැතුව ආදරේ පස්සේ ගිහින් කසාද බැන්දොත් ඔයාලගේ ආදරේ ආර්ථික ප්‍රශ්න ඉස්සරහා බඩගින්නේම මැරලා යාවි. ආදරයට කවදාවත් බඩගින්න නිවන්න බෑ. ඒ නිසා මුලින්ම ඉගෙනගෙන Tamanගේම කකුල් දෙකෙන් හිටගන්න. ඊට පස්සේ ආදරය කරන්න. එදාට මුළු ලෝකෙම ඔයාලගේ ආදරයට ආශිර්වාද කරાવી. මේ කතාවෙන් ඔබේ ජීවිතයට යම් දෙයක් එකතු වුණා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අනිත් අයට බලන්න ෂෙයා කරන්න. සුබ දවසක්.